අපි සියවසක් ජීවත් වනවට වඩා අදීනියෙක් වී එක්දිනයක් හෝ ජීවත් වීමේ වටිනාකම තිරසර කළ බිරුවන් සැබවින්ම අමරණීය වේ. මෙබඳු වීරවරු යුග යුග ගණනක් නොමියව අප හදවත් තුළ ජීවත් වෙති. එවන් යුගකාරක හෙළවිරුවන් එදාමින්ම අදද අප ලක්දිරණේ නැතුවා නොවේ. දුටු ගැමුණු ගජබා වැනි නරපතීන්ද වීර පුරංඅප්පු ගොංගාලේගොඩ බණ්ඩා කැප්පෙටිපොළ බඳු සෙන්පතීන්ද හසලක ගාමිණී වැනි අපේ කාලයේ රණවිරුවන්ද එහිලා අපේ මතකයට නැගෙයි. ලක්මවගේ ඒ අභීත දරු කැලගේ නාම ලේඛනයට ඉක්ුත්තා තවත් අලුතින් නමක් රන් අකුරින් එක්විය. ඒ විශේෂකාරී බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අමරණීය නාමයයි. රණභූමියේදී රූපය සුරුවිරුකම් නිසා වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා පදක්කමෙන් එක්වරක් නොව දෙවරක්ම පුද ලබා තිබේ. දේශපුත්‍ර උතුරු නැගෙනහිර සංග්‍රාමික 50 වන යුද හමුදා සංවත්සර හා පූර්ණ භූමි මෙන්ම 50 වෙනි නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින්ද පුද ලැබීමට තරම් ඔහු සුදුසුකම්ලත් අභිහිත යුග පුරුෂයෙක් විය. අවිස්සාවේල්ල ජනාධිපති විදුහලෙන් සහ කොළඹ ලුම්බිනි විදුහලෙන් සිප් සතර හැදෑරූ මේ අභිහිත රණවිරුවා 3 දිනකමින් යුත් පවුලේ වැඩිමහල් දරුවා ලෙස උපත ලැබුවේ මීට වසර 32කට කලින්. ඔහුගේ අඩිපාරේ යමින් බාල සොයුරාද හමුදාවේ සොල්දාදුවෙකු ලෙස සේවයට බැඳී යුදවැදී දැනට තුවාල ලබා සිටී. 1997 ජනවාරි 22 වෙනිදා දෙවැනි උපලුතුනින්වරයෙකු ලෙස අධිකාරී ලබා 6 වෙනි ගැමුණු සේවා බලඇණියට එක් වූ ලලිත් සිය කැමැත්තෙන්ම විශේෂ බලකායට එක් වූ ඔහු ඒ සඳහා පැවති විශේෂ පුහුණු පාඨමාලාවේදී පුහුණුව ලැබූ 600 ගණනක් අතරින් හොඳම වෙඩික්කරු ලෙස සම්මාන ලැබීය. 2000 වසරේ නොනවතින රැල්ල ක්‍රියාන්විතයේදී මෝටාර් කැල්ලක් වැදීමෙන් තුවාල ලැබූ ලලිත් ප්‍රතිකාර ලබා සුව වූ විකස යලි රණබිමට යාමට අමතක නොකළේය. විශේෂ ක්‍රියාන්විතවලට සහභාගී වන්නට ඔහු තුළ වූ කැමැත්ත නිසාම ඔහු 3 වන රෙජිමේන්තු විශේෂ බලකායට හෙවත් දිගුදුර විහිදුම් බලකායට බැඳෙන්නට සිත් පහළ කරගත්තේ. මල්ලි මම අලුතෙන් හදන රෙජිමේන්තුවට යනවා යනුවෙන් ඔහු නිවාඩු ආදිනක සිය බාල සොයුරාට එසේ කීවේ. වැඩි කලක් යන්නට පෙර කොටිනායක ප්‍රභාකරන් ලලිත්ගේ වෙඩිපහරකින් මරා දැමීම ඔහුගේ එකම ඉලක්කය වූ බව දැනගන්නට ලැබිණ. කොටින්ගේ ගුවන් බලකායේ ප්‍රධානියා වූ එයාවින් ශංකර් හා මුහුදු කොටි බලකායේ දෙවිනියා වූ කංගෙයි අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධිනායක චාල්ස් යන ඉහළ පෙළේ ප්‍රබල කොටිනායකයන් ඔවුන්ගේ කොටි පාලන ප්‍රදේශයේදීම මරා දමන්නට නායකත්වයේදී ඇත්තේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ බව කොටි වෙබ් අඩවිවල පවා පළ කර තිබිණ. එමෙන්ම ලලිත්ගේ ඊළඟ ඉලක්කය තවත් ඉහළ පෙළේ ඔවුන්ගේ කොටි නායකයෙකු බවද ඔවුන්ගේ කොටි බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබිණ. ඉකුත් නොවැම්බර් මාස 18 වෙනිදා ලලිත්ගේ නායකත්වයේ යටතේ තවත් සහෝදර සගයින් 8 දෙනෙකු සමග කොටි කටට ඇතුල් විය. ඔඩ්ඩු සුඩාන් කොටි පාලන ප්‍රදේශයේ කිලෝමීටර් 28කට අධික ඉතා දිගු දුරක් ඇතුළට රිංගුවේ එහි ඇති මාරාන්තික හා අති බිහිසුණු බව නොදැන නොවේ. කොටි ත්‍රස්තයන් එකම ප්‍රදේශයකට කොටු වී සිටීමත් ඒ දිනවල ඇති වූ ධාරානිපාත වැසි සහිත කාලගුණයක් නිසා කොටි බලකොටුව තුළ දිගු කලක් රැඳී සිටීම සැබවින්ම දුෂ්කර විය. එහෙත් සිය ඉලක්කය හා උත්සාහය අත්හැර හිස් අතින් පසුබැසීමට තරම් ඔහු දීනියෙකු නොවී. කොටින්ගේ මහා වීර දින උත්සවවලට යන නායකයෙකු මෙම පිරිසේ ඉලක්කය විය. ඉතා විශ්වසනීය ලෙස තමන්ට ලබා දුන් ඉලක්කය සොයා ගිය මෙම අභිහිත රණවිරුවා සිය අත්දැකීම් සම්භාරයත් සමගින් නිසි ඉලක්කය ලබා ගැනීමට පසුබට නොවිය.
මහාවීර දින උත්සවයට කොටි ආරක්ෂක වාහන පිළක් සමගින් ඉතා සුඛෝපභෝගී කැබ් රථයකින් ගමන් යමින් සිටියේදී ලලිත් සිය ඉලක්කය නොබියව දියත් කළේය. ලලිත් ඇතුළු කණ්ඩායමේ වෙටි වරුසා මැද කොටි බලකායද ප්‍රතිප්‍රහාර එල්ල කරගත්තා. කොටි රථ පෙළට එල්ල කළ ප්‍රහාරයත් සමග 40ක පමණ කොටි කණ්ඩායමක් ප්‍රදේශයේ පීරා ලලිත් ඇතුළු පිරිස සොයන්නට ගිය. කොටි අඩවියේ ගස් ගල් පවා හොඳින් දන්නා ලලිත්ගේ පිරිසට එම ස්ථානයෙන් පැනගත හැකි වූයේ ඔවුන් තුළ වූ සූක්ෂම බවත් වැඩි බලයක් නිසාවෙනි. ඒත් සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් පසුපසදී දෙපිරිස අතර යලිත් කොටි සහායක බල ඇණිත් සමග ගැටුම් ඇතිවිය. ඉතා වැඩි පුහුණුවක් සමග මෙතෙක් ලබා ඇති අත්දැකීම් සම්භාරයක් නිසා කොටි ත්‍රස්තයන්ට ඊට මුහුණ දීමට නොහැකි බවක් පෙනුණා. සීමිත ප්‍රදේශය පුරා කොටි කණ්ඩායම් විසිර සිටීම නිසා 8 දෙනෙකුගෙන් යුත් ලලිත්ගේ කුඩා කණ්ඩායමට එල්ල කළ පීඩනය වැඩි කිරිය. එහෙත් ඊටද නොසලී සිය ප්‍රතිප්‍රහාර දියත් කරද්දී ලලිත්ගේ වම් පාදයට කොටින්ගේ වෙඩි උණ්ඩයක් වැදී තුවාල ලැබුවේ නොසිතූ ලෙසකි. මේ සමග තුවාල ලැබූ ලලිත්ගේ සතියාද සමග සිය පිරිස පසුබසින්නට ගිය. දින 9ක් තිස්සේ වතුර පිරි ප්‍රදේශවල හමුදා සපත්තු පැළඳ සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයින්ගේ කකුල් කුණු වී තිබිණ. මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්‍රදේශයට ඒමට අපහසු විය. ගමන අතරමඟදී තෙවැනි වරටත් හටගත් ගැටුමේදී මේජර් ලලිත්ගේ පපුවට වැදුණු කොටි වෙඩි පහරින් ඔහුට දැයින් සමුගැනීමට සිදුවිය. ඒ වන විට ලලිත් ළඟදී විවාහ වී සිටි සැමියකි. තවමත් දැයේ එළිය දැක නොමැති සිය ලෙයින් සිය බිරිඳගේ කුසේ වැළෙමින් ඇති 6 මාසයක් වයසති කුඩා බිරිඳගේ පියකි. වීරයෙක් මම ආඩම්බර වෙනවා එයාගෙන. මෙවන් කැපකිරීමක් කළ මේ අභීත රණවිරුවා සිය මව්බිමෙන් පැතුවේ මිල මුදල් මුතුමැණික් නොවේ. එසේනම් ඔහු දැන් සමුගන්නා විටත් අගනුවරින් බැහැර අවිස්සාවේල් වතුයායේ කුලී නිවසක පදිංචි දී සිටීවි. මව්බිමේ බිම් අඟලක් පවා හිමිනැති ඔහු පැතුවේ කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් අතුගා දමා මව්බිම නිදහස් කර ගැනීමටය. උපන් බිමත් වැදූ මවක් ස්වර්ග රාජ්‍යයට වඩා උතුම් බව වටහාගත් ලලිත් මවමින් මව්බිම සුරකින්නට කැප වූයේ එබැවිනි. කොටි පාලන ප්‍රදේශයේ සිරවී සිටි පිරිස ගුවන් මගින් ගොස් බේරා ගැනීමට හැකි වූයේද ලලිත්ගේ අවසන් අනදීම අනුවය. වෙඩි නොයදුණු කණ්ඩායමේ විරුවන් දෙදෙනෙකු හමුදා පාලන ප්‍රදේශයට පැමිණ කළ දැනුම් දීමකට අනුව සිරවී සිටි පිරිසත් මියගිය අයගේ දේහයන්ද ගෙනීමට හැකි විය. ලලිත් ඉන්දියාවේ ගතක් පාඨමාලාව, ප්‍රතිවිප්ලවකාරී සටන් පුහුණු පාඨමාලාව, චීනයේ උසස් බලෑණි ආධාරක අවි පාඨමාලාව, ඇමරිකාවේ නිලධාරී මූලික සහ බංගලාදේශයේ මූලික කිම්දුම් පාඨමාලාවද, තරුණ නිලධාරී මූලික පැරෂුට් පිස්තෝල සහ මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලා හදාරා ඉතා විශිෂ්ට ලෙස සමත් වූයකි. ගෙවුණු කාලය තුළ ඔහු මාණ්ඩලික නිලධාරී හා බලගණ නිලධාරී මෙන්ම අනදෙන දෙවෙනි ලුතිනන්වරයෙකු ලෙසද සෙන්පතියෙකු සතු අධීනත්වයේ හා නොපසුබට උත්සාහය ප්‍රකට කළ අමරණීය රණවිරුවෙකි. අභීත රණවිරුවාන්ගේ ඔබට ජාතියේ උත්තමාචාර්ය